හරි දැන් මේ බලන්න යන්නේ 2021 ගෝල ගැටුම් පළවෙනි කෙටි ප්‍රශ්නේ ඇප්ලයිඩ් එකේ. ඒතර මේකේ තියෙන්නේ වස්තු දෙකක් එකිනෙක දෙසට එනවා 4i u ස්කන්ධ m එක අනිත් එක්කන 2i m එයා එනවා u එක. ඊට පස්සේ කියනවා ගැටුමෙන් පස්සේ ගෝල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට යනවා කියන්නේ. කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට යනවා කියන්නේ ගැටුණාට පස්සේ අනේ ඒ දෙන්න මෙහෙම ගැටුණාම ප්‍රතිවිරුද්ධ දිශාවට නම් අනිත් පැති දෙකට යන්න ඕනේ. ඒක මේ වගේ. මෙයා v1 මෙයා v2 කියලා මම දාගත්තා දැන්. අපි ගැටුමෙන් පස්සේ ප්‍රවේගය දන්නේ නැහැ. හරි. ප්‍රතිවිරුද්ධ දිශාවලට යන්න නම් මේ v1 v2 ට ධන ගයන්න ආවන හරියට. මොකද ඥා ගයන්න આવොත් එම දිශාව වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මෙයා මෙහෙට දාගත්තා මෙයා අනිත් පැත්තට දාගත්තා. මෙයාට ධන ප්‍රවේගයක් මෙයාට ධන ප්‍රවේගයක් එනවා කියලා පෙන්නුවොත් මේ දෙන්න ගැටුමින් පස්සේ ප්‍රතිවිරුද්ධ දිශාවලට යනවා. දැන් ඒක තමයි අපි මෙතනදී කරන්නේ. ඒතර මෙතනදී පාවිච්චි කරන්නේ ගම්‍යතා සංස්ථිතියයි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. මුලින්ම දැන් ගම්‍යතා සංස්ථිතිය මම පාවිච්චි කරනවා. ගම්‍යතා සංස්ථිති නියමය. දිශාවකට දාන්න මේ දිශාවට මම දානවා. එතකොට ගැටුමට කලින් නම් මෙතන ගැටුමට පස්සේ මෙතන. ගැටුමට කලින් ටික බලනවා. m වතාවක් 4u ඒ පැත්තටම දාන. ඊට පස්සේ මෙයා ඍණ. ගම්මිතාව අනිත් පැත්තෙන් ප්‍රවේගය තියෙන. ඒතර ගම්මිතාව මේ පැත්තට තියෙනවා. ඒතර ඍණ 2mu වතාව ප්‍රවේගය සමානයි. මෙතනදී ගත්තොත් මෙයාගේ අනිත් පැත්තට තියෙන්නේ. ඒතර ඍණ වෙනවා. ප්‍රවේගය අනිත් පැත්තෙන්ද ගම්මිතාව ඍණ. මොකද මේ පැත්තෙන්ම සලකන්න අනිත් පැත්තෙන් තමයි ප්‍රවේගය තියෙන්නේ. අර එයාගේ ප්‍රවේගය මේ පැත්තට. ඒතර එයාගේ ගම්මිතාව ඒ පැත්තට. ඒතර ධන යාගේ 2m v2. හරි. එතකොට m අයින් කරන්න පුළුවන්. ඒතර මෙතනින් එනවා 4u ඍණ 2u. එතකොට මෙතනින් එනවා 2u කියලා එකක්. මෙතනින් එනවා ඍණ v1 ධන 2v2 කියලා එකක්. හරි. පළවෙනි සමීකරණ තමයි මෙයා. හරි. ඊට පස්සේ පාවිච්චි කරන්නේ නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. හරි. ඒකෙන් කියන්නේ E සමානයි වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය බෙදීම ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය. ඒ කියන්නේ වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ ගැටුමෙන් පස්සේ වස්තු දෙක යනවානේ දෙපැත්තකට. අන්න ඒ අවස්ථාවේ සාපේක්ෂ ප්‍රවේගය ලං වෙද්දි කියන්නේ ගැටුමට කලින් අවස්ථාවේදී සාපේක්ෂ ප්‍රවේගය. මේ දෙන්න අතර බෙදීම තමයි ඊට සමානයි. ඊ කියන්නේ ප්‍රත්‍යගති සංගුණකය. මේක දැන් ප්‍රත්‍යගති සංගුණකයේ දීලා දෙනවා 4 බෙදීම 5යි කියලා. හරි. ඒතකොට ඊ කියන එකට මම දාගන්නවා 4 බෙදීම 5. හරි. වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ ගැටුමෙන් පස්සේ ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි යන්නේ. ප්‍රතිවිරුද්ධ දිශාවට යනවා කියන්නේ සාපේක්ෂ ප්‍රවේගයෙන් දෙන්නේ ප්‍රවේග එකතු වෙනවා. එතකොට v1 ධන v2. හරි. බෙදනවා ගැටුමට කලින් ඒ දෙන්න මෙහෙම එකිනෙකට යන්නේ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවලට එන්නේ. ප්‍රතිවිරුද්ධ දිශාවලට එනවනම් ප්‍රවේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට නම් ඒ දෙන්න එකතු වෙනවා. එතකොට 4u ධන u 5u වෙනවා. හරි. එතකොට මේ 5ට 5 අයින් කරන්න පුළුවන්. මේ 4 මේ u එක මෙතන ගෙනම 4u වෙනවා. ඒතර 4u සමානයි v1 ධන v2 කියලා දෙවෙනි සමීකරණය අපි හම්බ වෙනවා. හරි. ඒතර දෙවෙනි සමීකරණය හම්බුනහම අපි කරන්නේ මෙතන මේ දෙන්න විසඳන්න පුළුවන් v1 ඍණ v1 ධන v2 සමානයි 2u කියලා තමයි. මේ දෙන්න එකතු කරන්න ඕනේ v2 හොයාගන්න පුළුවන්. හරි. ඒතකොට 1 ධන 2යි අපිට හම්බ වෙනවා මේ දෙන්න එකතු කරනවා 6u කියලා එකක් හම්බ වෙනවා. 6u ඊට පස්සේ ඒක සමාන වෙනවා මේ දෙන්න එකතු ඍණ v1 ධන v1 අයින් වෙනවා. ඒතකොට 3i v2 කියලා එකක් හම්බ වෙනවා. ඒතර v2 හම්බ වෙනවා 2u කියලා. හරි. ඒක අපිට එක්ක ආදේශ කරගන්න. මෙතෙන් ආදේශ කරොත් එහෙම 2u එක v2 ට ආදේශ කරපුවම මේ 2u එක මේ පැත්තට ගහම අඩු වෙනවා. ඒතර v1 සමානයි ඒ 2u කියලා හම්බ වෙනවා. ඒතර v1 එකත් මොකමවත් දැල්ලා ඉන්නවා 2u. හරි. ඒතර v1 v2 ධනයි කියලා හම්බ වෙනවා. ඊට පස්සේ අපිට යටින් ලියන්න පුළුවන්. එම නිසා ගැටුමෙන් පසු වස්තුන් දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවල චලනය වෙනවා. හරි. ඒතර ඒක අපි ධනයි කියලා පෙන්නලා ඒක කිව්වා. හරි. ඊට පස්සේ කියනවා ගැටුමෙන් පස්සේ ඒ දෙන්න අතර දුර ඒ ප්‍රමාණයක් වෙන්න ගත වෙන කාලය. ගත වෙන කාලය හොයන්න කියලා කියනවා. හරි. ඒ කියන්නේ මේ දෙන්න දැන් ගැටුණානේ. ගැටුමෙන් පස්සේ දෙන්නම චලනය වෙන එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට. හරි. ඒ දෙන්න අතර පරතරය ඒ වෙද්දි කාලය තමයි අහන්නේ. අපි ඒක මෙතනදී හොයන්නේ සාපේක්ෂ ප්‍රවේගය ඇසුරෙන්. සාපේක්ෂ ප්‍රවේගය ඇසුරෙන් කියන්නේ අපි කරන්නේ මේ වස්තු දෙක එකක් නවත්තන. දැන් මම හිතුවා p නැවතුවා කියලා p නවත්තලා සාපේක්ෂ ප්‍රවේගය ඇසුරෙන් අර q යවනවා. p මෙතන නැවතිලා ඉන්නවා. අර a දුරක් යනවා q යනවා. දැන් a දුරක් ගියපුවාම මේ දුරට ගත වෙන කාලය.
කාලය තමයි හොයන්නේ මෙතන. එතකොට අපි මෙතනදී කරන්නේ එක්කෙනෙක් නවත්තනවා කියන්නේ ඒකට සාපේක්ෂව. මම P1 නවත්තනවා කියලා හිතන්න. P1 නවත්තලා Q යවනවා. එතකොට ප්‍රවේගය ගත්තොත් එහෙම P1 නවත්තනවා P ට සාපේක්ෂව. P1 නවත්තනවා කියන්නේ P ට සාපේක්ෂව Q ගේ ප්‍රවේගය. P1 නවත්තලා Q යවනවා P ට සාපේක්ෂව Q ගේ ප්‍රවේගය දෙන්න ප්‍රතිවිරුද්ධනේ. 2U 2U. එතකොට ප්‍රතිවිරුද්ධ හින්දා මේක එන්නේ එකතු වෙයි. 4U. හරි. දුර මොකද්ද? දෙන්න අතර දුර මෙයා නවත්තලා අර යද්දි දුර වෙන්න ඕනේ A. හරි. දැන් දෙන්න නම් තොරණ තියෙනවා. මෙයාත් තොරණයක් නැහැ මෙයාටත් තොරණයක් නැහැ. තොරණ නැත්තම් දෙන්නම තොරණ බිඳුව නිසා තොරණේ බිඳුවම තමයි සාපේක්ෂව ගත්තා. හරි. එතකොට එතනදී පාවිච්චි කරන S සමානයි UT ධන භාගයක් KT වර්ගයේ. ඒකේ A බිඳුව හින්දාද සාපේක්ෂව ප්‍රවේගයේ බිඳුව හින්දා දෙන්නගේ ඒ කැලේ බිඳුවක් වෙන. ඒතර S සමානයි UT පාවිච්චි කරන්න පුළුවන්. හරි. S සමානයි UT පාවිච්චි කරපුවම දෙන්න අතර පරතරය A වෙන්න ඕනේ. P1 නවත්තලා Q තමයි යන්නේ යවන්නේ. Q යන්නේ 4U වලින්. කාලය කියන එක කොහොමද සාපේක්ෂයි කියලා නෑනේ. ඒතර කාලය ඉතින් හොයාගන්න පුළුවන්. A බෙදීම 4U කියලා. හරි. මෙතන S ආදේශ කරේ කොහොමද? P1 නවත්තලා Q ට. එතකොට P ට සාපේක්ෂව Q ගියපු දුර P ට සාපේක්ෂව කියන්නේ P1 නැත්නම් Q යනවා A දුර. ඒකට කාලෙන් අපිට ඕනේ. P ට සාපේක්ෂව Q ගියපු දුර A P ට සාපේක්ෂව Q ගියපු ප්‍රවේගය 4U කාලය දැම්ම. එතකොට කාලයට හම් වෙනවා A බෙදීම 4U කියන එක. හරි. එතකොට ප්‍රතිරෝධ ගැටුමෙන් පස්සේ ප්‍රතිරෝධ දිශාවලට කියලා පෙන්නනවා. ඒ දුරක් යන කාලය හෙව්ව සාපේක්ෂ ප්‍රවේගය ඇසුරෙන්. එතකොට මේක තමයි 2021 ගෝල ගැටුම් පළවෙනි ඇප්ලයි කෙටි ප්‍රශ්නයට අදාළ පිළිතුර.